ඔබට මතකද ඔබ උදේට ඉස්කෝලේ යන්න ලෑස්ති වෙච්ච හැටි? අපි හැමෝම ඉස්කෝලේ ගියානේ. නමුත් අපි කවුරුත් ස්කූල් වෑන් වල ස්කූල් බස් වල කොළඹ හෝ ප්‍රධාන නගරයට හෝ ගියේ නෑ. දැන් මම කිව්වොත් මම පයාගල පොතුවිල කියන ගමේ අපි පොඩි කන්දක් වගේ තියෙන තැනක්, එක වෙහෙරගල කන්ද රජමහා විහාරයට යන පාර. ඉතින් කොණ්ඩ කැවුමක් වගේ ඒ කැවුමේ මුදුනේ තමයි අපි හිටියේ. ඉතින් දැන් අපි ඇත්තටම උදේ පාන්දර අපිට ඇහැරවනවා වගේ නිකන් පොඩි මතකයක් තිබුණා. ඇහැරෙව්වා වගේත් මතකයක් තියෙනවා. ඇහැරෙව. නමුත් හැබැයි දත් මැද්දුවේ නැහැ. මූණ හේදෙව්වේ නැහැ. ඒවා ඔක්කොම අපි තමයි කරගත්තේ. මේ දැන් කාලේ වගේ ළමයින්ව බලහත්කාරයෙන් දත් මද්දලා කුටු ගාලා බෙල්ලෙන් අල්ලගෙන බෙල්ල පිටිපස්සෙන් අල්ලගෙන කට මැදලා මේ හොදලා එහෙම යන අපි ලෑස්ති වුණා. අපි පුංචි කාලෙත් ලෑස්ති වුණා. ඒකයි පුදුම කියන්නේ. පුංචි කාලෙත් අපි ලෑස්ති වුණා. ඇඳුම් නම් හරි ගස්සලා මැදලා දුන්නා වගේ මතකයක් තියෙනවා. ලෑස්ති වුණා. මගේ මතකයේ හැටියට පොතුවිල මහාවිද්‍යාලයට මම යනකොට මම 6 පන්තියේ තමයි ශිෂ්‍ය දෙපාසල අපි යන්නේ. එතකොට ඒ කියන්නේ ඊට පොඩි කාලේ ඇත්තටම සපත්තු දැම්මේ නැහැ. සපත්තු දාන්නේ නැහැ ඉස්කෝලේ යන්න. සෙරප්පු දෙයක් තමයි, ගෙදර තියෙන සෙරප්පු දෙක තමයි දාගෙන යන්නේ. සපත්තු දාගෙන යන්න බොහෝ දෙනෙකුට වත්කමක් නැහැ. ඉතින් අපි සෙරප්පු තමයි දාන්නේ. සාමාන්‍යයෙන් හැම කෙනෙක්ම වැහි කාලේට හරිම අපූර්වයි. මොකද සෙරප්පු දාගෙන යනකොට වැහි කාලේ ඔබට මතක ඇති අර පොඩි වතුර පාරවල් පාරේ තියෙනවා නම් අච්චර හොඳට තියෙන පාර තියෙද්දි මැටි පාරක් එක ඒ වතුර තියෙන හරියෙන් තමයි යන්නේ. සෙරප්පු දෙකේ චටස් ගාලා විලුඹට වදිනකොට සෙරප්පුව අර මඩ වතුර ඇවිල්ලා පිටට වදිනවා. පිටේ සුදු ෂර්ට් එක තනිකරම දුමුරු පාට පැල්ලන් එක තමයි ඉස්කෝලේ යන්නේ. නමුත් ගුරුවරු අපිට ගැහුවේ වෙන්නේ නැහැ මේ මඩ පිටින් ආවා කියලා. අපි ඉගෙන ගත්තා. ඒ ඉගෙන ගත්තා කියන්නේ අපේ පන්ති වල හිටිය ඉගෙන ගන්න බැරි අය. ඌට මොනවා කියලා දුන්නත් ඉගෙන ගන්න බෑ. කම්මැලි නෑ වැඩ ඉන්නවා පන්තියේ. නමුත් ඉගෙන ගන්න උගන්නන දේ ඔළුවට වැටෙන්නේ නෑ මේ වගේ. ඊට පස්සේ ඇත්තටම අපි ඉස්කෝලේ කරන්න තියෙන වැඩ සේරම කරලා ඉස්කෝලේ ඇරිලා ඉන්නෙත් ආපහු අපේ යාළුවෝ ටික ඔක්කොම එකට එක්කහුව වෙලා අහල පහල තියෙන අඹ ගස් වලට ගල් වලින් ගහලා ඒ ගල් ඒ ගෙවල් වලට වැටිලා ඒ වලින් බැනුම් අහගෙන කොහොම හරි එක්කෙනෙක් දෙන්නෙක් හිටියා හරියට එල්ලෙට ඉලක්කෙට පොඩි පොළු කෑලි වලින් ගහන්න පුළුවන් කට්ටිය. අඹ කෑලි කඩාගෙන අඹ ගෙඩි කඩාගෙන අඹ කෑලි හප එන්නේ. වැහි කාලෙට පොලිතින් උරයක්, ඒ කියන්නේ ඉටිකොල උරයක් හොයා ගන්නවම තමයි ඉටිකොල උරේ තමයි පොත් ටික දාලා ඔය දැන් කාලේ වගේ මහා බර බෑග් එකක් පිටේ එල්ලගෙන යන මට්ටමේ පොත්පත් අපිට තිබුණේ නැහැ. හරි පොත් ටිකයි තිබුණේ. ඒ සටහන් ලියන පොත් ගණන් පොත්, ඒ කියන්නේ කොටු රූල් පොතයි තනි රූල් පොත් දෙකක් වගේ එක්කෝ පාඩම් පොතයි ඒවා තමයි තිබුණේ. හැබැයි අපිට මතකයි අපිට තිබුණා මව්බස, සිංහල වලට මව්බස තිබුණා. මට මතකයි කවි වලට තිබුණා පද්‍යාවලිය කියලා පොතක් තිබුණා. ඒ පද්‍යාවලිය තමයි ඔය හුඟක් අපි ඉගෙන ගත්ත කවි තිබුණේ. ඒ කවි රස විඳීම අපිට කියා දුන්නා. පුංචිම කාලෙත් කවියක් තේරුම් කරන්න කියා දුන්නා. ඉතින් අපි මේ මේ පොලිතින් උරේ නැත්නම් ඉටි උරේ පොත් ටික දාගෙන ඒ පොත් ටික පපුවට රද කරගෙන හිර කරගෙන එක අතකින් වැහි දවසට හබරල කොලේ ඔලුවට අල්ලගෙන තමයි ඉස්කෝලේ යන්නේ. ඉස්කෝලේ ඇරලා ගෙදර එද්දි නම් ඉතින් හබරල ඔය ඉන්නේ තෙමෙම ගෙදර එනවා. කොහොම වුණත් අපි දවල්ට කෑම කාලා අම්මා තාත්තා කවුරු හරි අපේ ගෙදර සකස් කරලා තිබුණු ආහාරය අරගෙන බොහොම ටික වෙලාවකින් අර විසිල් දෙකක් තුනක් වදිනවා. ගමේ කොල්ලෝ ටික සෙට් වෙන්නේ සෙල්ලම් කරන්න. අපි සෙල්ලම් කරන්න ගියේ ඇත්තටම අපිට තිබුණා පොතුවිල වෙහෙරගල කන්ද පුරාණ රජමහා විහාරස්ථානය කියලා පන්සලක් කන්ද මුදුනේ. ඒ කන්ද මුදුනේ හැම වැටේටම වගේ පොඩි කැලෑ ගතියක් තමයි තිබුණේ. ඕවායේ හොරා පොලිස් කරන එක තමයි අපේ ලොකු සෙල්ලම. හොරා පොලිස් සෙල්ලම කරනවා. හොරා පොලිස් සෙල්ලම කරලා වෙලාවල්
ගත වෙනවා අපිට දැනෙන්නේ නැහැ. ඇත්තම කියනවා නම් සමහරලාට අපිට වැසිකිලි යන්න ඕන වුණොත් ඒවත් ඒ කැලේ පැත්තෙම ගලක් උඩින් තමයි ඒවත් කෙරෙන්නේ. ඒවා සුද්ධ පවිත්‍ර කරගෙන අපි කොහොම හරි ටිකක් හැන්දෑ වෙනකන් අපේ ඔරලෝසු වල වෙලාවල් සකස් කරලා තිබුණේ උදේ පාන්දර ඊළඟට ඉස්කෝලේ යන වෙලාව උදේ. දැන් ළමයෝ දැන් දාල් වේගන එන්නේ ඉක්මනට ඉස්කෝලේ යන්න. ඉස්කෝලේ යන්න අපි පිටත් වෙනවා. ඒ ඉස්කෝලේ යන පිටත් වෙන වෙලාවට කතා කරන වචන තිබුණා. ඒ කියන්නේ දැන් ඉස්කෝලේ යන වෙලාව. දැන් දවල් වෙන්න කලින් ඉස්කෝලේ යන්න ඕන. ඒ වගේ අපි වෙලාවක් දාගෙන තිබුණා. ඊට පස්සේ ඉස්කෝලේ ඇරිලා ආවට පස්සේ දවල් වරුව සෙල්ලම් කරනවා. දවල් වරුව සෙල්ලම් කරනකොට ඔබට මතක ඇති හැන්දෑ වේගන එනවා කියලා එකක් තියෙනවා. හැන්දෑ වේගන එනවා කියලා කියන්නේ මං හිතන්නේ ඒ කාලේ හැටියට නම් 4-5 වගේ වෙන්න ඇති. කොහොම හරි අපේ ගම්වල අම්මලා තමයි ඒ හොරණෑව පිමින්නේ. එක එක්කෙනාගේ නම් කියලා ඉවරලා තමන්ගේ ගෙදර ඉඳන් කෑ ගහනවා. තමන්ගේ ගෙදර ඉඳන් සුමන සිරිනම් සුමන සිරියෝ කියලා කෑ ගහනවා. ආනන්ද නම් ආනන්දෝ කියනවා. එතකොට ඒ කෑ ගැහිල්ලට ඒ හඬ කන්දට වදිනවා. අපි සෙල්ලම් කරන ප්‍රදේශයට ඇහෙනවා. ඒ යන්න උඹට අම්මා කෑ ගහනවා. ඒ අපේ අම්මත් කෑ ගැහුවා බං. ඒ නම කියලා කෑ ගහනවා. ඒව සිරේ. එහෙම තමයි ආනන්ද කියලා කෑ ගහනකොට වෙලාව හරි ඒ වෙලාව ආයි පන්නන්නේ නැහැ. මොකද අපි ඉක්මනටම දුවලා ගෙදර එනවා. ඒ ඉක්මනටම දුවලා පළල ගිහින් නාගන එන්න කියන නියෝගය තමයි ඉදිරින් හම්බ වෙන්නේ. එතකොට අපිට වෙනම තියෙනවා පින්ලිද කියලා අතින් අරන් නාන්න පුළුවන් ලිදක් දෙවලා අපි හැමෝම පණිට්ටු ඒ කොක්ක චටස් ගාලා හොලෝ ඉතින් කට්ටිය එක්ක ගිහිල්ලා නාලා එනවා. නාලා ආවම ඔබට මතක ඇති එතකොට කළුවර වැටිගෙන එනවා. දැන් කළුවර වැටිගෙන එන වෙලාව. කළුවර වැටිගෙන එන වෙලාවට ගෙදර ලාම්පු පත්තු කරන්න උදව් කරනවා. ගෙදර ලාම්පු පත්තු කරනකොට ගෙදර ඇත්තටම සාලෙට තියෙන්නේ චිමිනි ලාම්පුවක්. ඒ චිමිනි ලාම්පුව පොඩි චිමිනිය තිබුණු චිමිනි ලාම්පුවක් තිබුණා. ඔබට මතකද සමහර ගෙවල් වල හින්ස් ලාම්පුව කියලා මේ ටිකක් රවුම් ලොකු චිමිනියක් තියෙන හින්ස් ලාම්පුව තිබුණා. සමහර ගෙවල් වල තිබුණා පැට්‍රොමැක්ස් එක. අපි ඒ දවස්වල කිව්වේ පැට්‍රෝල් මැක්ස් එක කියලා. පැට්‍රෝල් මැක්ස් එක ඒකේ හරි වචනේ පෙට්‍රොමැක්ස් කියන්නේ ඒකේ නම ට්‍රෙඩ් නේම් එක. පැට්‍රෝල් මැක්ස් එක පත්තු කරනවා. හැබැයි විශේෂ දවසක තමයි පත්තු කරන්නේ. අනිත් දවස් වලට චිමින් ලාම්පුවම තමයි. නැත්තම් කුප්පි ලාම්පුව. පිත්තල කුප්පි ලාම්පුව තුන පෙරළුණත් හැලෙන්නේ නැති. ඒ පිත්තල කුප්පි ලාම්පුවත් එක්ක එහෙම නැත්තම් චිමිනි ලාම්පුවත් එක්ක අපි අපේ ඉස්කෝලේ වැඩ කරා කවුරුත් කිව්වේ නෑ. පොත් ගනින්න පාඩම් කරලා ඉස්කෝලේට කියලා අම්මලා තාත්තලා කවදාවත් අපිට සැර කරේ නෑ, බල කරේ නෑ. අපේ දුන්නු ඉස්කෝලේ වැඩ කරගෙන යන්න කියලා දුන්න ඒවා, ගණන් හදන ඒවා, ඒ ඔක්කොම අපි කුප්පි ලාම්පුව වලින් අපි කරා. ඒක ඉවර වෙනකොට රෑ කෑම වෙලාවේ ඇවිල්ලා. ළමයිනේ කෑම කාලා හිටියනම් හෙට උදේ ඉස්කෝලේ යන්නත් තියෙනවා නිදාගන්න. කෑම කාලා හිටියනම් කියන්නේ කෑම ලෑස්ති. අපි කුස්සියට ගිහිල්ලා අම්මා බෙදලා දෙන කෑම එක පිඟාන තමයි බෙදලා දෙන්නේ. හට්ටි වලින් ඒ වෙලාවෙම අපිට මේසෙට ඇරලා ඇඳි ගෑරු පුතියලා කාපු යුගයක් අපේ ජීවිතවල නෑ. අපි හරිම බොහොම පුංචි ජීවිත අපි ගෙව්වේ. ඉතින් එහෙම තමයි රාත්‍රිය ගෙවිලා යන්නේ. මේ ළමා කාලේ නම් ආයේ කවදාවත් කිසියෙකුට දකින්නවත් දෙන්න එන්නේ නෑ. ආපහු එන්නේ නෑ. දැන් කාලේ දරුවන්ට මගේ අම්මේ උදේ පාන්දර කෑ කහලා නොගහනවා විතරයි. සමහර ළමින්ට ගහනවත් එක්ක අම්මලා කරලා ලෑස්ති කරලා මහා පොත් බෑග් එකක් කරේල්ලනවා. එතකොට පාරේ අයිනේ ස්කූල් වෑන් එක හෝන් ගහනවා ඇවිල්ලා. එතකොට ළමයා දුවන්න හදනකොට අර පොත් බෑග් එක පිටේ එල්ලගෙන මෙහෙම නැවිලා ඒ ළමයා යනකොට
අම්මා පාන් පෙති දෙකක් හදලා පොඩි පෙට්ටියක ඒ පාන් පෙති දෙක නැත්තම් පොඩි රොටි ගාලා මොකක් හරි එකක් කෑම පෙට්ටිය දුවගෙන ගේට්ටුව ළඟට කිමෝනා පිටින් අර ඇඳන් ඉන්න නයිටි පිටින් දුවගෙන ගිහිල්ලා පිටිපස්සේ සිප් එක කරලා බෑග් එකට ඔබනවා කෑම එක ඔන්න ළමයට කෑවසේ ආයි නෑ ඉතින් මුංගට තම්බලා දීමක් කවුපි තම්බලා දීමක් කඩලා තම්බලා දීමක් බත් ටිකක් පොල් සම්බෝලත් එක දීමක් කිසි දෙයක් නෑ පාන් පෙති දෙකෙන් තමයි දැන් කාලේ ජීවත් වෙන්නේ අනේ ඉතින් අපේ ඒ සුන්දර කාලේ ඔබට මතක ඇති මට මතක ඇති මේ අතීත සුන්දරත්වය මතක් කර කර ඉතුරු ටිකක් ඉන්න තමයි තියෙන්නේ